හයි කොහොමද ඔයාලට? ඔන්න අපි අදත් ආවා ෆුඩ් වීඩියෝ එකකින්. ඉතින් අපි බලමු අද මොනවද අපි හදන්නේ කියලා. ඉතින් අපි හදන්නේ බනානා කේක් එකක්. ඉතින් අපි බලමු අද මොනවද අවශ්‍ය කරන්න කියලා. එකට මම අරගෙන තියෙන බිත්තර දෙකක් සුදු මඳ කහමදා වෙන් කරලා, ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100ක් පමණ, වැනිලා, කෙසෙල් ගෙඩියක්, බටර් ග්‍රෑම් 60ක්, සීනි ග්‍රෑම් 100ක්, වගේම පිටි ග්‍රෑම් 100ක් අවශ්‍ය කරනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම බෝල් එකකට කහමද දෙකක් සහ සීනි ග්‍රෑම් 100ත් සමග ලුණු කුඩු ස්වල්පයක් සහ වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. මතක තියාගන්න මේ වෙලාවේදී ටිකක් ලොකු බෝල් එකක් ගන්න. මොකද මට මේ බෝල් එක මදි වෙලා මම බෝල් එක ආයෙම චේන්ජ් කරා. ඉතින් අපි ටික වෙලාවක් බීට් කරාට පස්සේ බිත්තර සුදු මද ටික එකතු කරගමු. ඊට පස්සේ මම බටර් ග්‍රෑම් 60ත් එකතු කරගන්නවා. ඉතින් ආයෙම මේ විදිහට හොඳට බීට් කරගන්න අතරතුරම අපි පිටි වලට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා පිටි ටික ආයෙම එකතු කරගමු. ඊට පස්සේ අපි නැවතත් බීට් කරගමු. මේ අතරතුර ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකෙන් ටික එකතු කරගෙන බටර් එක අවශ්‍ය ප්‍රමාණයට නිකන් හදා ගන්න. ඉතින් මේ අතර අපි කෙසෙල් ගෙඩියත් එකතු කරගන්නවා. එකක් හෝ දෙකක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට බටර් එක හදලා අපි සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් oven එකේ හීට් වෙන්න දීලා අපි කේක් එක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 45ක් බේක් කරගමු. ඉතින් මේ වෙලාවේදී මගේ කේක් එක ට්‍රේ එකට දාගන්න ගිහිල්ලා චුට්ටක් කැඩුනා. ඒනට අදලා බලන්න. රසම රසයි.